අයිබෝන් ඔක්කොටම ඔගොල්ලෝ දකින්න ඇති අද Facebook එකේ වෛරල් යනවා වීඩියෝ එකක් යාල ජාතික වනෝද්‍යානයේ ඇතෙක් සෆාරි වාහනයක් ළඟට ගිහිල්ලා හොඬවැල දාලා යම්කිසි දෙයක් ගන්න උත්සාහ කරනවා. මට හිතෙන විදිහට ආහාර ඇතුලේ තිබුණ මොන හරි ගන්න උත්සාහ කරනවා. ඒක නෙවෙයි වැදගත් කාරණේ. ඒ වාහනේට එහා පැත්තේ විදේශීය කාන්තාවක් බැහැලා ඉන්නවා. මේ සෆාරි වාහනේ ගිය සංචාරක කාන්තාවක් තමයි බැහැලා ඉන්නේ. මොකද්ද වෙන්නේ අන්තිමට? මේ සෆාරි රථ රියදුරා මේ වාහනේ එකපාරම ඉස්සරහට ගන්නවා. මේ සංචාරක රියදුරා නොදැක්ක වෙන්න පුළුවන් මේ සෆාරි රථයෙන් මේ කාන්තාව බැහැලා ඉන්නවා. නමුත් 99.9න් ඇය රෝදෙට යට නොවි බේරෙනවා. ඒකත් නෙවෙයි ප්‍රධාන කාරණේ. ඒ අවස්ථාවේ කෙලින්ම මේ හස්තියාගේ මූණට මූණ තමයි අර කාන්තාව සෙට් වෙන්නේ. එතකොට හස්තියාට තිබුණා මේ කාන්තාවට පහර දෙන්න. ඒත් මේ හස්තියා මේ ඇතා මේ කාන්තාවට පහර දුන්නේ නැහැ. එයාට තිබුණ උවමනාව මිනිස්සුන්ට පහර දීම නෙවෙයි. එයාට තිබිච්ච එකම උවමනාව තමයි ඒ සෆාරි රථේ තියෙන ආහාර මොන හරි ලබා ගන්න. ඉතින් මේ ඇතා තමයි ගැමුණු. මෙයා කාලෙක ඉඳලා පුරුදු වෙලා ඉන්නවා සෆාරි වාහන වලින් මේ විදිහට හොඬවැල දාලා ආහාර ලබා ගන්න. කොහොම හරි එන වාහනේ නවත්තලා මෙයා ආහාර ලබා ගන්න පුරුදු වෙලා ඉන්නවා. මෙයාගේ විශේෂත්වය තමයි මෙයා අලියෙක් නෙවෙයිනේ. මෙයා ඇතෙක්. දල දෙකෙන් කොහොම හරි ඇතුළට දාලා දල දෙකක් දාලා තමයි මෙයා ආහාර ලබා ගන්න. හැබැයි තව ඇතෙක් ඉන්නවා යාල ජාතික වනෝද්‍යානයේ. එයාගේ නම තමයි නන්දි මිත්‍ර. නන්දි මිත්‍ර නම් හැබැයි මෙහෙම නෙවෙයි. ටිකක් සැරයි. එයා කරන්නේ කෙලින්ම වාහනයක සාමාන්‍යයෙන් සෆාරි රථයේ වීදුරුව වුණත් කඩන්න පුළුවන් එයා. එයා එහෙම සිදු කරපු අවස්ථා තියෙනවා. ඔයගොල්ලෝ දකින්න ඇති සිතුල්පව්වේ වන්දනාවේ යන බස් රථයකටත් මේ නන්දි මිත්‍ර කියන ඇතා ගහනවා. දල දෙකෙන් වීදුරු කඩලා ඇතුලේ තියෙන දේවල් ගන්නවා. ඉතින් ඔය වගේ සිද්ධි බොහෝමයක් යාල ජාතික වනෝද්‍යානය ඇතුලේ සිද්ධ වෙනවා. ඉතින් යාළුවනේ මේ සිදුවීම අපේ ජීවිතවලට ලොකු පාඩමක් කියා දෙනවා. සංචාරක රියදුරෙක් එයා අතේ තමයි මේ සංචාරකයන්ගේ සියලුම වගකීම තියෙන්නේ. මොකද මේ සංචාරකයෝ යන්නේ ඒගොල්ලෝ නොදන්න වනෝද්‍යානයකට. මේ වනෝද්‍යානයේ තුල ඉන්න පුළුවන් ඉතා දරුණු සත්තු, අලි, කොටි, වලස්සු වගේ සත්තුත් ඊට අමතරව පොඩි සත්තුත් ඉන්න පුළුවන් දරුණු සතුන්. ඒක නිසා 100%ක් නෙවෙයි සංචාරක රියදුරෙක් අතේ තියෙන වගකීම 100,000කටත් වඩා වගකීමක් තියෙනවා. මේ සංචාරකෝ ටික ආරක්ෂා කරලා යලිත් Taman ඒගොල්ලෝ නැගපු ස්ථානටම ගෙනත් දාන්න. සංචාරක රියදුරෙක්ට සංචාරක මඟ පෙන්වන්නෙට ලොකු වගකීමක් තියෙනවා. මේ ජාතික වනෝද්‍යානයකට ඇතුල් වෙනකොට මේ සංචාරකෝ ටික කොහොමද වනෝද්‍යානය තුළ හැසිරෙන්න ඕනි කියලා මතක් කරලා දෙන්න. ජාතික වනෝද්‍යානය තුළ බහින්න බෑ. කෑකෝ ගහන්න බෑ. මත්ද්‍රව්‍ය ගෙනියන්න බෑ. තව නොයෙකුත් නීති ගොඩක් තියෙනවා. මේ නීති ඔක්කොම මේ යන සංචාරකයන්ට කියා දීලා එක යන්න ඕනි. එහෙම නොමැති නම් සංචාරකයෙක්ගෙන් වෙන පොඩි සුළු අත්තර දීමකින් ලොකු විනාශයක් වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ සිදුවීමෙන් ඕගොල්ලොත් ලොකු පාඩමක් හිතට අරගෙන ඔයා සංචාරක මඟ පෙන්වන්නෙක් වෙන්න පුළුවන්. සෆාරි රථ රියදුරෙක් වෙන්න පුළුවන්. අපේ සංචාරක කර්මාන්තයට
ලොකු මෙහෙවරක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ පොඩි දෙයකින් පවා පොඩි අතපසුවීමකින් පවා ලොකු දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා මගේ යෝජනාව මේවත් ඔයගොල්ලන්ගේ හිතට අරගෙන අපේ සංචාර කර්මාන්තයට ලොකු දෙයක් කරන්න කියලා ඔයගොල්ලන්ට මම ප්‍රාර්ථනා කරනවා. ජයෙන් ජය වේවා.